හයි යාළුවනේ. ඉතින් ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ගොඩක් දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් මට ටයිම් එකක් හම්බුනේ නෑ. මොකද මම ඉන්න අපාර්ට්මන්ට් එක වෙනස් කරා. ඒ වගේ දේවලුත් එක්ක මම ටිකක් බිසි වුණා. ඉතින් අද ඉඳන් වීඩියෝස් දිගටම අරන් එන්න. ඉතින් ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නම්. අපි බලමු ලෑස්ති වෙලා හම්බෙමු. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. මම චූටි මේකප් එකකුත් දැම්මා. ඒවත් නැහැ ඔයාලට. එහෙනම් අපි එළියට ගිහින් හම්බෙමු. ඉතින් මං එළියට ආවා. ලිෆ්ට් එකේ නිකන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ දැන් මං එළියට ආවා. මෙතනින් බස් එක අරගෙන තමයි මම යන තැනට යන්න ඕනේ. මං අද යන්නේ යාළුවෙක් හම්බෙන්න. හැබැයි ඉතින් යාළුවාගේ වීඩියෝස් නම් ගත්තේ නෑ. මොකද යාළුවා පොඩ්ඩක් ලැජ්ජයි. ඉතින් එයා වීඩියෝස් කරනවට කැමති නෑ. අපි ගිහින් හම්බෙමු ඉතින්. මම ඉන්න තැන ඉඳන් බස් එකේ ගොඩක් දුර යන්න ඕනේ. බස් එකක් තව විනාඩි 2-3කින් එනවා කියලා තමයි පෙන්නුවේ. ඉතින් පොඩි වෙලාවක් ඉන්න වෙයි. අපි බලමු. ඉතින් දැන් බස් එකේ යන ගමන් ඉන්නේ. බස් එක ඇතුලේ නම් ගොඩක් වීඩියෝ ගන්න බෑ. මෙහි කට්ටිය ඒ කියන්නේ මෙහි බස් වල යද්දී අපිට වෙන කෙනෙක්ගේ මූණක් පෙන්වන්නවත් එහෙම බෑ. වටපිටාව පෙන්වන්න විදිහකුත් නෑ අද. ඉතින් මම බැස්සා. යාළුවා ඇවිල්ලා ඉන්නවා කිව්වේ. ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ යාළුවා ඉන්න තැනට. ඉතින් දැන් මම මේ යාළුවත් එක්ක පොඩ්ඩක් මේ මෝල් එක ඇතුලේ ඇවිදින්න කියලා තමයි බැලුවේ. මට හිතුණා අද ඔයාලට මේ තියෙන මෝල් එකත් වීඩියෝ එකකින් ගේන්න ඕනි කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි ආවේ ජපන් හෝම් එකට. ජපන් හෝම් එකේ බඩු ගොඩක් ගණන් අඩුයි. ඒ වගේම හොඳයි. ඉතින් මං හිතුවා මට ෆේස් මාස්ක් වගේක් ගන්නයි, තව පොඩි බඩු ටිකක් ගන්නයි තියෙනවා. ඉතින් ඒ ටික මේකෙන් අරන් යනවා කියලා.
ඉතින් ඒ බඩු ටික අරගෙන අපි එළියට ආවා. අපි දෙන්නටම බඩගිනි. මොකද මම දවල්ට කාලා ආවෙත් නෑ. ටිකක් හවස් වෙලා මෙතනට ආවේ. මට කන්න වෙලාවක් තිබුණේ නෑ. ඉතින් ජොලිබී එකට ඇවිල්ලා අපි දෙන්න මොනවා හරි කන්න කියලා තමයි ඉතින් බැලුවේ. අපි මේ ඕඩර් කරපු එක දෙනකම් බලන් ඉන්නේ. අපි හිතපු විදිහට අපි හිතන් හිටියේ අපිට ෆුල් මීල් එකක්ම හම්බ වෙයි කියලා ඩ්‍රින්ක් එකත් එක්කම. හැබැයි ඒක මං හිතන්නේ අලකාට් ඕඩර් එකක් නිසා අපිට ඩ්‍රින්ක් එක හම්බුන්නේ. අපි ආපහු ඕඩර් කරලා තමයි ඩ්‍රින්ක් එකක් ගත්තේ. ඉතින් මේ ටික තමයි අපි ගත්තේ. ඉතින් මෝල් එක ඇතුලෙන් ගන්න ඕන බඩු ටික අරගෙන මෝල් එකෙන් එළියට ආවා. මෝල් එකෙන් එළියේ ගොඩක් ෂොප් තියෙනවා. ඉතින් ඒ වගේත් මොනවා හරි දේවල් මට ගන්න ඕන දේවල් තියෙනවා නම් ගන්නවා කියලා හිතාගෙන එළියට ආවා. එච්චර ලොකු වෙලාවක් ගියේ නෑ. ඉතින් යාළුවා කිව්වා මේ ළඟ ලයිබ්‍රරි එකක් තියෙනවා කියලා. ඉතින් මම ඊට පස්සේ කිව්වා එහෙනම් අපි ලයිබ්‍රරි එකත් බලලා එමු කියලා. මොකද මම නැෂනල් ලයිබ්‍රරි එකට ගිහිල්ලා තිබුණාට මෙතන ලයිබ්‍රරි එකට ගිහිල්ලා නෑ. ඉතින් ඒකටත් අපි ගියා. අපි පබ්ලික් ලයිබ්‍රරි එකට ආවා. ගොඩක් වීඩියෝස් ගන්න නම් බැරි වුණා. මොකද මෙහි වීඩියෝ ගන්න බෑ. ඒ කියන්නේ ලයිබ්‍රරි එක ඇතුලේ වීඩියෝ ගන්න තහනම් මන් දන්න විදිහට. ඒකේ ගහලා නම් තිබුණේ නෑ. හැබැයි ඒ වුණාට මං එහෙම ලොකුවට වීඩියෝස් ගත්තේ නෑ. හඩම් කරනවා. ඉතින් අපි ලයිබ්‍රරි එකෙන් එළියට ආවා. එතනම ඒ බිල්ඩින් එකේම තව තියෙනවා ස්විමින් පූල් එකක්, ටෙනිස් සෙල්ලම් කරන්න තැනක්, ඔය වගේ දේවල් කරන්නත් එතන පබ්ලික් ලයිබ්‍රරි එකේම තියෙනවා. හැබැයි ඒවට පේ කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි එළියට ආවා. අර කොල්ලා බලන්න. මම මේකෙන් ඉතින් දැන් මම මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් ගෙදර ඉති ටිකක් රෑ වුණා. මොකද මම ගොඩක් හවස් වෙලානේ ගියේ.
ඉතින් මං ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ආවා. මම මේ ඔලිව් මාස්ක් එක තමයි දැන් මේ දාන්න හදන්නේ. මං අද ජපන් හෝම් එකෙන් තමයි මේක ගත්තේ. ඉතින් අපි දාලා බලමු. මං කලින් ස්නේල් මාස්ක් එක දාලා තියෙනවා. ඒක නම් හොඳයි. ඉතින් බලමු මේකත් දාලා හොඳයිද කියලා. තව පීච් කියලා එකක් තියෙනවා. ඒක නම් මට හරි ගියේ නෑ. ස්නේල් එක නම් හොඳයි. බලමු මේකත් හොඳයිද කියලා. ඉතින් මේ මාස්ක් එක දාලා විනාඩි 20ක් වගේ ඉන්න ඕනේ. ඉතින් මගේ හවසරුව ඔහොම තමයි ගත වුනේ. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. බයි.